සුබ දවසක් වේවා. ප්‍රේමවන්ත දේව දරුවනි, දෙවියන් වහන්සේගේ රැකවරණය, කරුණාව, අනුග්‍රහය පිරුණා වූ දවසක් ඔබ ලබන්න. මම යාඥා කරනවා ඔබ ගැන ඒ සියල්ලේදීම ආශිර්වාදය ඔබ සියල්ලන් පිට නිදහස් වෙන්න කියලා. ප්‍රේමවන්ත දේව දරුවනි, අපි කුමක් සඳහා යාඥා කරන්නේද? කුමන කාරණාවක් මූලික වන්නේද? ඔබට අවශ්‍ය කුමක්ද? ඔබ මේ දේ දැන් සිහි කරගන්න. මම ඔබට කියනවා නින්දෙන් අවදි වෙන්න කියලා. ඇයි නින්දෙන් අවදි වෙන්න කියලා කියන්නේ? බොහෝ මිනිස්සුયો අපිට කතා කරමින් ඉන්නවා ප්‍රේමවන්ත දේව දරුවනි. අනේ මම අච්චර දවසක් යාඥාවලට ගියා, මෙච්චර දවසක් යාඥාවලට ගියා, සුවයක් නැහැ. කොහෙද ඔබ ඉන්නේ? එහෙම අහනවා. හැබැයි ඉතින් අපි මහා මාධ්‍ය සංදර්ශන පවත්වලා නැති නිසා මම ඒක ඔබට කියන්න ඕනේ. ඒ අය අහනව සමහරලාට අනේ ආයේ වෙන මුලාවක දුවනවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ ආවොත් සුවය ඔබ වෙත නිදහස් වෙන්නට යනවා. කතා කරන්න වෙලාවක් වෙන් කරගන්න එන්න. ස්වාමීන් වහන්සේ පුදුමාකාර සුවයක් ඔබ මත නිදහස් කරන්නට යනවා. මම අද ඒ නිසාම කතා කරන්න යනවා නුඹලා අතරින් උසස් වූ කෙනා කවුද? අපේ අය ඉන්නවා මම පාස්ටර්, මම රෙවරන්, මම ප්‍රොෆෙට් ඇතුළු ගොඩාක් නම් වලින්. මං ඔබගෙන් අහනවා ජේසුස් වහන්සේට ওই නම් වලින් කවුද කිව්වේ? රබ්බි නේද? දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොට ඔබ සුව ලබන්නට ඕන. ඔබ සමාදානය ලබන්නට ඕන. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ප්‍රේමවන්ත දේව දරුවනි, ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ පූජා කළේ ඔබව සදාකාල මහිමයට පත් කරන්න. උන්වහන්සේ ගැන දැනගන්න, උන්වහන්සේ ගැන උගන්වන්න, උන්වහන්සේගේ රාජ්‍ය වර්ධනයට දායක වෙන්න ඔබ කැඳවලා තිබෙනවා වගේම බොහෝ දේව දාස දාසීන් කැඳවලා තිබෙනවා. ඒ අය මේ පොළවේ විවිධ නම් පට බැඳගෙන ඒගොල්ලෝ ක්‍රියා කරනවා. ඒ නිසා මම ඔබට කියන්නට යනවා මොන දේව දාසයාද උසස්? ස්වාමීන් වහන්සේගේ වචනේ තිබෙන්නේ වෙනත් වූ කාරණාවක්. ස්වාමීන් වහන්සේගේ වචනේ කිව්වා උසස් වෙන්න හදන අය
මොනවද වෙන්ට යන්නේ කියලා. ඔබ විවිධ ආකාරයෙන් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව දැකලා ඔබ පෙළන ගැසී දුවගෙන යනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කිව්වා ප්‍රේමවන්ත දේවදරුවනි අවසානයේ කාලයේ ලකුණු අවසාන කාලයේ ලකුණු මම අතනයි කියලා මිනිස්සු රැස් වෙනවා. මම මෙතනයි කියලා රැස් වෙනවා. මුලා නොවෙන්ට බලාගනිල්ලා. මුලා නොවෙන්ට බලාගනිල්ලා කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. මම මේ කියන්නේ මුලාවේ ගියයි කියලා විශ්වාස කරන බොහෝ ක්‍රිස්තියානියයට අද මම මේ වචනේ කතා කරනවා. හිතාගන්නටත් බැහැ සමහර අයට. මොකද දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන කාරණා ඔබ අවබෝධ කරගන්නේ නැත්නම් මුලාවට හසු වෙන්න පුළුවන්. අවසානයේදී ඔබ එපා කරන්නේ අතන ඉන්න දේවදාසයා මෙතන ඉන්න දේවදාසයා තව කොහෙවත් ඉන්න දේවදාසයා මොන නෙමෙයි. භයානක ප්‍රතිඵලය තමයි දේවදරුවනි නුඹලා වචනේ හරියට අවබෝධ කරගත්තේ නැත්නම් නුඹලා එපා කරන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව. ඒ අයගේ විපාකේ ඒ අය කවදා හරි දවසක ස්වාමීන් වහන්සේගේ දවසේදී ලබනවා. ඔබත් ඒ විපාකයේද ලබන්නට යන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ වචනේ කිව්වා යටත් වෙන කෙනා උසස් කරනවා කියලා. මේක තමයි තාමත් වැදගත්ම කාරණාව. අපේ අය නොදන්නා කමින් ගමන් යනවා. අපේ අය නොදන්නා කමින් දේවල් ක්‍රියාත්මක කරනවා. අපේ අය නොදන්නා කමින් විවිධ බාධාවන් වලට ලක් වෙලා ඉන්නවා. ප්‍රේමවන්ත දේව දරුවනි මම ඔබට කියනවා ස්වාමීන් වහන්සේ හයි ඔබ වචනේ අහුවේ නැද්ද? ඔබ ශුද්ධ බයිබලයේ කියුවේ නැද්ද? ආත්මයන් වහන්සේව ඔබට දීලා තිබ්බා. උන්වහන්සේ ඔබට මඟ පෙන්වුවේ නැද්ද? ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ නුඹලාව මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නෑර කියලා. මේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ කාරණා ප්‍රේමවන්ත දේවදරුවනි. සමහර විට ඔබ බලයි අනේ මේ පාස්ටර් තිබුණා අපි වෙනුවෙන් යාඥා කරන්න ආශිර්වාද කරලා. ඔව් මම ඒක කරනවා. දැනුත් කරනවා. හැබැයි ඔබට මොන ආශිර්වාද කරලා යාඥා කළාද වැඩක් නැහැ. ඔබ දැනගැම්ම සමග ගමන් නොකළොත් මුලාවට හසු වෙනවාමයි. මුලාවට හසු වුණොත් ඒකෙන් ගැලවෙන්න ඔබට ගොඩ කාලයක් ගත වෙයි. හැබැයි ඔබ ගැලවිලා ඒ මුලාවෙන් අයින් වෙලා සිහි බුද්ධිය එළවාගෙන නේද ඔබ නිවර්ති මාර්ගයට පැමිණුණොත් ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයම තෝරාගත්තොත් හොඳයි. එහෙම නොවුනොත් ඔබ අර අපේ කියමනක් තිබෙනවා ලාංකික පය ගහපු අත්තත් නෑ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කිය. ඒ නිසා අපේ ගොඩක් අය ලකුණු හොයාගෙන යනවා. අපේ ගොඩක් අය යම් විවිධ දේවල් මාධ්‍ය සංදර්ශන දැකලා යනවා. විශාල වශයෙන් යම් ස්ථානවල රැස් වෙනවා. හැබැයි සංදර්ශනයක් බලලා ගෙදර ආවා වගේ ඔබගේ ජීවිතේට යමක් ඉතුරු වෙන්නේ නැත්නම් මොකක්ද ඒකේ ඇති ප්‍රතිඵලය? ස්වාමීන් වහන්සේගේ වචනේ මෙන්න මෙහෙම කියනවා ප්‍රේමවන්ත දරුවනි. යෝහන් 9 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. ඉඳලා පද කීපයක් මම කියන්නම්. ඔහු
කපර්ණමුවට ආවෝය. උන්වහන්සේ ගෙයි සිටි කල නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාද කළහු දැයි ඔවුන්ගෙන් ඇසූසේක. මාර්ගයේ එතන ගමන් කරන කපර්ණමුවට එන අතරවාරේ මේගොල්ලෝ මාර්ගයේදී පොඩි වාදයක් යනවා. මොනවා ගැනද වාදයක් යන්නේ? ඔන්න දැන් ඊළඟට බලා ගන්න ඔබට පුළුවන්. නොමුත් වඩා උතුම් තැනැත්තා කවුදයි කියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාද කළ බැවින් ඔවුහු කතා නොකර සිටියෝය. මා අපි අතරින් කවුද උතුම්ම කෙනා? කවුද යේසුස් වහන්සේ කාර්ද වැඩියම කැමති? කවුද මෙතන ඉන්න ප්‍රොෆේතවරයා? කවුද ප්‍රොෆෙට්? ඔන්න වාදයක් ඇති වෙනවා. මේ වාදයේ පොළවේදී විතරයි දරුවනේ, ස්වර්ගයට අදාළම නැහැ. නුඹලා කරන්නා වූ දේ නුඹලා විනිශ්චය දවසේදී උත්තර දෙනවා. ඉතින් හොඳයි. ඊළඟ පදයේ කියනවා එකල උන්වහන්සේ වාඩි වී 12 දෙනා කැඳවා යමෙක් පළමුවෙනියා වෙන්න කැමති නම් ඔව් සියල්ලන්ටම අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවායි ඔවුන්ට කීසේක. අපි හැම ගොඩාක් දේවදාස දාසීන් බලපුවාම පළවෙනියා වෙන්න මගේ පිරිස මෙච්චරයි, මගේ අය මෙච්චරයි, මම සුව කරපු අය මෙච්චරයි. අමතක වෙලා මේ දෙවියන් වහන්සේගේ දාසියෝ කියාගන්න සමහර අයට තමන්ගේ සංදර්ශනයක් නිසා අර වෙහෙස මහන්සි වෙලා අමාරුවෙන් ගොඩනගච්ච මිනිස්සු එයා මේ එකතු වෙලා තිබෙන්නේ කියලා. බොහෝ තැන්වල එකතු වෙලා තිබෙන්නේ මේ වෙනත් කෙනෙක්ගේ බැටළුවෝ. මේව හරියට බලාගත්තේ නැත්නම් ගණන් දෙන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? නුඹලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය කාරණා සොයාපල්ලා. නිසි ආකාරයේ වැඩේ කරපල්ලා. සුභාරංචිය වර්ධනය කරපල්ලා. මේ තුල මොනවද සිද්ධ වෙන්න යන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා නම් උන්වහන්සේ කියනවා පළවෙනියා වෙන්න කැමති කෙනා ඔව් සියල්ලන්ටම අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවායි ඔවුන්ට කීසේක. ඇයි එහෙම කියන්නේ? මේ පොළවේ පළවෙනියා වෙච්ච කෙනා කොයි ආකාරයෙන් වුණාද අදාළම නැහැ. ස්වර්ග රාජ්‍යයේ උරුමය කාටද? කාටද ස්වර්ග රාජ්‍යයේ උරුමය? උසස්ම කෙනා කවුද නුඹලා අතරින්? කවුද? හොඳයි ඊළඟ පදය. උන්වහන්සේ කුඩා දරුවෙකු වුන් මැද සිටුවා. ඔව් වඩාගෙන මෙබඳු කුඩා දරුවන්ගේ එක්කෙනෙකු වාගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නා කවුරුකු නමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවුරුකු නමුත් මා පිළිගන්නවා නොව මා වූ තැනන් වහන්සේ පිළිගන්නේ වයි ඔවුන්ට කීසේක. ඉතාමත් යටහත් පහත්ව ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය කාරණාව කරන්නා වූ අයගාවට රැස් වෙල්ලාය. පම්පෝරි ගහලා ක්‍රියා කරන ස්ථානවල නුඹලට මොනවද ලැබුණේ කල්පනා කරලා බලපල්ලාය. ස්වාමීන් වහන්සේ ඔබ තුලයි. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමග බහුලත්වයෙන් වර්ධනය වේවා. අපි ආඥා කරමු. ජීවමාන අතිශය බලවන්ත දෙවි පියාණනි, පොළොවේ මිනිස්සෙක් වශයෙන් අපි උසස් වෙන්න බොහෝ කාරණා සොයනවා. නමුත් ඔබ වහන්සේ තුල යටහත්ව කටයුතු කිරීම උසස් භාවය කියලා ඔබගේ වචනය කිව්වා. දැන් මගේ ජීවිතයට සියලු අවශ්‍ය දේ
සුවය සහනය සමාදානය ප්‍රීතිය සඵලවත් භාවය මේ සියල්ල සපයලා මට ආශිර්වාද කළ මැනව. උපවාසිකේ බලවත් ආශිර්වාදය මට නිදහස් කළ මැනව. ආශිර්වාදයම ඒ බලවත් ආශිර්වාදය ඔබ වහන්සේගෙන් මා වෙත නිදහස් කළ මැනව. ආශිර්වාදම වේවා. ස්වාමියෝ යේසුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන් ඔබ එසේ කියන්නේ. ඔබට සුබ දවසක්. යේසු පිහිටයි.